අපි ළඟ දැනටමත් බලශක්ති අර්බුදයට විසඳුම තියනවා කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. නියුක්ලියර් පවර් කියන්නේ ලෝකයේ බලවත්ම ශක්ති ප්‍රභවයන්ගෙන් එකක් වුණත් ගොඩක් අය දන්නේ නැහැ නියුක්ලියර් රියැක්ටර් එකක් ඇතුලේ මොකද වෙන්නේ කියලා. නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකක් ඇතුලේ තියෙනවා රියැක්ටර් කෝ එකක්. මේක ඇතුලේ තමයි හැම දෙයක්ම වෙන්නේ. මේක ඇතුලේ තියෙනවා දිග ටියුබ්ස්, මේවට කියන්නේ ෆුවල් රොඩ්ස් කියලා. ෆුවල් රොඩ්ස් ඇතුලේ තියෙනවා යුරේනියම් 235. මේ යුරේනියම් පරමාණු මතට නියුට්‍රෝන ගැටෙන්න සලස්වනවා. එතකොට යුරේනියම් පරමාණු අස්ථායි වෙලා තවත් පරමාණු දෙකකට කැඩෙනවා. මේ ප්‍රොසෙස් එකට කියන්නේ නියුක්ලියර් ෆිෂන් කියලා. මේ දෙකට කැඩුණු පරමාණු දෙකේ ස්කන්ධවල එකතුව ගත්තොත් මුල් යුරේනියම් පරමාණුවේ ස්කන්ධයට වඩා පොඩි ප්‍රමාණයක් අඩුයි. ස්කන්ධ හානියක් වෙලා තියෙනවා. ලොකු තාප ශක්තියක් මුදා හැරෙනවා. ඉතින් අර හානි වුණ ස්කන්ධය තමයි මේ විදියට තාප ශක්තිය බවට පත් වෙන්නේ. තාපයට අමතරව මෙතනදී තවත් දෙයක් මුදා හැරෙනවා. නියුට්‍රෝන. ඔව් මේ ෆිෂන් ප්‍රොසෙස් එක පටන් ගන්න හේතු උනේ නියුට්‍රෝන. ඔන්න ඔතනදී තමයි මේක රියැක්ෂන් චේන් එකක් බවට පත් වෙන්නේ.